සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝම. ඉතින් ඔයගොල්ලෝ බලනවා ඉතින් අද උදේම කොහෙද මේ යන්නේ කියලා. ඉතින් ඇත්තටම අද යන්නේ අද තමයි ෆස්ට් සර්විස් ඩේට් එක. මගේ Nissan Magnite එකේ අද තමයි ෆස්ට් සර්විස් ඩේට් එක. ෆස්ට් සර්විස් ඩේට් එක කියලා ගැන විස්තර කරොත් 1000 කිලෝමීටර්ස් වලින් කරන ෆස්ට් ඉන්ස්පෙක්ෂන් එක තමයි අද. ඉතින් උදෙන්ම පිටත් වුණා. මොකද මගේ අපොයින්ට්මන්ට් එක දාලා තිබ්බේ අද උදේ 8ට. ඉතින් අද උදේ 8ටම හරියටම ඉන්න බලාගෙන තමයි ටිකක් කලින්ම අවිස්සාවෙල්ල ඉඳන් ඔන්න පිටත් වුණා යූනියන් ප්ලේස් බලා. ඉතින් මේ වීඩියෝ එකත් ඔයගොල්ලෝ බලන්න අනිවාර්යයෙන්ම නරඹන්න. තව වැදගත් තොරතුරු ගොඩාක් තියෙනවා මේ වීඩියෝ එක පුරාවටම. ඕගොල්ලොත් සර්විස් එකකට යන්න ඉන්නවනම් AMW එකේ මේ වීඩියෝ එක ගොඩාක් ඕගොල්ලන්ට වැදගත් වෙනවා. ඒකින්ද ස්කිප් කරන්න නැතුව අනිවාර්යයෙන්ම බලන්න. එතකොට වැදගත් දෙයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් කමෙන්ට් එකකුත් ඇඩ් කරන්න. මොකද අද මම පුළුවන් විදියට පොඩ්ඩක් වීඩියෝ එක ටිකක් දිගට හැදුවේ ඕගොල්ලෝ නිසාමයි. පොඩ්ඩක් ඕගොල්ලන්ටත් ගොඩාක් වැදගත් වෙන හින්දා ඕගොල්ලොන්ටත් සර්විස් ඩේට් එක දවසේදී ගොඩක් ලේසි වෙන්නත් එක්ක තමයි අද මම වීඩියෝ එක පොඩ්ඩක් වැඩිපුර දිගට හැදුවේ. ඉතින් අනිවාර්යෙන්ම ලයික් එකකුත් දාගන්න. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති දැන් කිලෝමීටර්ස් 999යි තියෙන්නේ. ඔන්න බලන්න දැන් අන්න 1000 සම්පූර්ණ වුණා. ඉතින් ඒත් එක්කම මේ කිලෝමීටර් 1000 හරියටම සම්පූර්ණ වුණා යන ගම. ඉතින් ඒකත් එක්ක වටපිටාවත් ඉතින් බලාගෙනම මේ යන්න අමතක කරේ නැහැ. මතකද බලන්නකො මේ ප්ලේස් එක. AMW ඉතින් නිතරම ආවගිය කෙනෙක් නම් ඉතින් මේ පාරත් ඉතින් අමුතුවෙන්ම කියන්න ඕනේ නැහැ. මොකද ඔයගොල්ලෝ දන්නවනේ වාහනේ ගන්න අපි හැමෝම කාපු කට්ට. දවස් ගාණක්, සති ගාණක්, මාස ගාණක් කට්ට කාපු මිනිසුනේ අපි. ඉතින් අපිට නම් ඉවසීම ගැන කියලා දෙන්න ඕනේ නෑනේ මහත්තයෝ කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් අද මේ ඔන්න තමයි ඉතින් ඔන්න දැන් යූනියන් ප්ලේස් එකට කිට්ටු වේගෙන ඔන්න දැන් අපි යනවා. ඔන්න ඉතින් අපි ආව අපේ සුපුරුදු AMW එකට යූනියන් ප්ලේස් වල තියෙන Nissan සර්විස් සෙන්ටර් එකට. ඉතින් හිතේ පොඩි චකිතයකුත් තිබ්බ ඇත්තටම මේ වාහනේ ගන්නවා වගේම කට්ටක් කන්න වේද මෙතන එහෙම කියලා හිතේ පොඩි සැකයකුත් එක්ක තමයි සර්විස් සෙන්ටර් එකට ඇත්තටම ඇතුළත් උනේ. ඉතින් සිකියුරිටි පොයින්ට් එකේ ඉඳන්ම ඇත්තටම හිතුවට වඩා හොඳ වෙල්කම් එකක් හම්බුණා. ඉතින් ගේට් පාස් එකක් ටක් ගාලා දුන්නා. පේන විදියට නම් ඉතින් ඔන්න ගේට් පාස් එක අපිට හම්බුණා. ගේට් පාස් එක හම්බෙච්ච ගමම්ම මම කරේ වාහනේ ඉස්සරහට ගිහිල්ලා පාක් කරපු එක. ඉතින් මගේ නම්බර් 1 තමයි තිබ්බේ. ඉතින් ඒ වෙද්දි කිසිම වාහනයක් ඇවිල්ලා තිබ්බේ නැහැ. ඉතින් මම වාහනෙන් පැහැලා ටිකක් වෙලා ඉද්දී තව වාහන කීපයක් Nissan Magnite vehicles කීපයක් ආවා සර්විස් සෙන්ටර් එකට. ඉතින් ඒගොල්ලොත් ලයින් අප් එකක් දාගෙන හිටියේ මේ වාහනේ පිටිපස්සෙන්. ඉතින් මම පොඩ්ඩක් වටපිටාව ඕගොල්ලන්ට පෙන්වන්න කියලා හිතුණා. ඉතින් හරි පිළිවෙලට වැඩක් වෙන තැනක් කියලා පෙනුණා. මේ ඉම්ප්‍රෙෂන් එක ඇත්තටම හොඳයි. හරිම පිළිවෙලට හරිම පිරිසිදුවට මේ හැමදේම ලස්සනට arrange වෙලා තිබ්බා. ඉතින් ඒක ගැන පොඩි ක්‍රෙඩිට් එකක් ඒගොල්ලන්ට අනිවාර්යෙන් දෙන්න ඕනේ කියලා මම හිතුවා. ඉතින් එහෙම තමයි ඉතින් විස්තර. ඉතින් තව බලන්න වීඩියෝ එකේ මේ වටිනා කියන විස්තර ටිකක් මේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔහොම ඉන්නකොට ඉතින් ඒජන්ට් කෙනෙක් ආවා. ඒජන්ට් කෙනෙක් ඇවිල්ලා සර්විස් ඒජන්ට් කෙනෙක් ඇවිල්ලා අපිත් එක්ක කතා කරා. ඉතින් කතා කරලා විස්තර කීපෙකුත් ඒගොල්ලෝ අපිත් එක්ක බෙදා හදාගත්තා වාහනේ සම්බන්ධව සහ වාහනේ ඉදිරියේදී සර්විසස් වෙන්නේ කොහොමද කියන එකත් ඒගොල්ලෝ අපිට පොඩි බ්‍රීෆ් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා. ඉතින් ඊට පස්සේ මම කරේ වාහනේට ඇවිල්ලා වොරන්ටි බුක් එක රෙඩි කරගත්තා. වොරන්ටි බුක් එක රෙඩි කරගත්තා. මොකද ඒකේ තමයි හැම ඉන්ෆර්මේෂන් එකක්ම තියෙන්නේ. ඊට පස්සේ අපිට යන්න කියලා කිව්වා රිසෙප්ෂන් ඒරියා එකට. අපි ඊට පස්සේ රිසෙප්ෂන් ඒරියා එකට ගියා. රිසෙප්ෂන් ඒරියා එකකින් මම හිතන්නේ ඒගොල්ලෝ පොඩි රෙජිස්ට්‍රේෂන් එකක් කරගන්නවා. වොරන්ටි ඉන්ෆර්මේෂන් බුක්ලට් එකේ ඒගොල්ලන්ගේ නෝටිස් එකක් දාලා ඒගොල්ලෝ බුක් එක අප්ඩේට් කරලා දෙනවා එදාම. ඉතින් මේ
මගේ බුක් එක අප්ඩේට් කරපු ඒජන්ට් කෙනත් කියන්න ඕනේ එයා හරිම හොඳ ෆ්‍රෙන්ඩ්ලි සර්විස් එකක් දුන්නා. ඊට පස්සේ අපි කස්ටමර් වේටිං ඒරියා එකට ගියා. මෙන්න මේ විදිහට. ඉතින් හරිම පිරිසිදුයි, හරිම ආස හිතන තැනක් කියලා කියන්න ඕනි. ඒත් එක්කම මේ උඩින් බැලුවහම තමන්ගේ වාහනය මේ කොහොමද සර්විස් එකට ගෙනියන්නේ සහ මේ ඉන්ස්පෙක්ෂන් එක කරන විදිහ. ඉතින් හරියටම බලාගන්න පුළුවන්. මම හිතන්නේ ඇත්තටම මේ පල්ලෙහාට ගිහිල්ලා වාහනේ ළඟ මේ ඉඳගෙන මේ වාහනේ මොනවද කරන්නේ කියලා බලන්න ඕනි කියලා මේ මට නම් ඇත්තටම හිතුන්නේ නැහැ. මම මුලදී හිතන් හිටියේ ඇත්තටම පල්ලෙහාට ගිහිල්ලා මේ එකින් එක ළඟට වෙලා බලනවා කියලා හිතාගෙන මේ තමයි හිටියේ. හැබැයි ඒත් ඒ මයින්ඩ් සෙට් එක වෙනස් වුණා මේ කස්ටමර් වේටිං ඒරියා එකට ගියාට පස්සේ. ඉතින් මොකද වාහනේ සම්පූර්ණයෙන්ම හොඳට පේනවා. ඉතින් උඩේ ඉඳන්. ඉතින් ඒක හින්දා මේ ආය අමුතුවෙන් පල්ලෙහාට ගිහිල්ලා මේ බලන්න සොයන දෙයක් නැහැ කියලා මට හිතුණා. මෙතන ඒගොල්ලෝ මේ ෆස් චෙකින් වලදී ඒගොල්ලෝ දැක්ක දෙයක් තමයි වින්ෂීල්ඩ් වොෂර්ස් වල මේ ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන්න ඕනි කියලා ඒගොල්ලන්ට හිතුණා. ඒගොල්ලෝ මම හිතන්නේ ඒකත් ඇඩ්ජස්ට් කරා. ඉතින් මම පොඩ්ඩක් නැගිටලා මේ කස්ටමර් වේටින් ඒරියා එකේ පොඩ්ඩක් ඉස්සරහට යන්න හිතුවා. මොකද හේතුව මේ පොඩ්ඩක් තව ටිකක් වාහනේ ලං වෙලා බලන්න පුළුවන් නේ කියලා හිතාගෙන මේ එහෙම යන්න ඕනි කියලා හිතුවා මේ තව ටිකක් ඉස්සරහට. මොකද ඒක දිගටම තියෙන හින්දා ඉතින් හරි ලේසි පහසුයි ඉස්සරහට ගිහිල්ලා බලාගත්තා. මම ඉතින් ඔන්න නැගිටලා ඉවරලා පොඩ්ඩක් ඉස්සරහට ගියා. ඉස්සරහට ගිහිල්ලා මේ වීව් එකෙන් බැලුවා. මේ වීව් එකෙන් බැලුවාමත් වාහනේ හොඳට පේනවා කියලා හිතුණා. ඒත් එක්කම තව ටිකක් ඉස්සරහට ඉඳ තිබ්බ හින්දා ආයි මේ පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බැලුවා. එතන තමයි හරියනම තැන. ඉතින් ඔන්න වාහනේ හොඳටම පේනවා. එන්ජින් රූම් එකේ හිටන් නියමෙටම පේනවා. මේ ඉතින් ඒක හින්දා එතනට වාඩි වෙලා ආතල් එකේ බලාගෙන ඉන්න තමයි තියන්නේ ඒගොල්ලෝ කරන දේවල්. ඉතින් ඔයගොල්ලෝ බලන්නකෝ වැඩ ටික.
මෙතන මේගොල්ල හැම දේම මුලින්නම් මේ චෙක් කරා. ඇත්තට මේක කියන්න ඕනි. මොකද යා ෆීල්ඩ් එකේ ඉඳන් හැම දේම පිළිවෙලකට සහ ඉක්මනින් ගොඩක් වෙලා ගන්නෙත් නැතුව හැම දේම පිළිවෙලට මේ ඉක්මනට චෙක් කරා. ඊට පස්සේ වාහනේ ඒගොල්ලෝ මේ ලිෆ්ට් කරලා ඉවරලා මේ වාහනේ මේ කන්ඩිෂන් එක කොහොමද මේ එතකොට මේ ටයර් ප්‍රෙෂර් කොහොමද කියන හැමදේම බලලා ඉතින් හැමදේම අඩුපාඩු ෆික්ස් කරා කියන එක තමයි කියන්න ඕනේ. ඊට පස්සේ හැමදේම බලලා ඉවරනාට පස්සේ ඒගොල්ලෝ එන්ජින් ඔයිල් ලෙවල් එකත් බැලුවා. එතකොට කූලන්ට් ලෙවල් එකත් ඒගොල්ලෝ බැලුවා. බලලා ඉවරලා බ්‍රේක් ඔයිල් ලෙවල් එක හැමදේම ඒගොල්ලෝ බැලුවා. බලලා තමයි මේ වාහනේ ෆයිනල් වොෂ් එකට යවන්නේ. ඔන්න ඉතින් වාහනේත් ඒගොල්ලෝ එළියට අරගෙන ඉන්ස්පෙක්ෂන් එකෙන් පස්සේ කෙලින්ම ගෙනියන්නේ ඒගොල්ලෝ ඊළඟට වාහනේ බොඩි වොෂ් කරන්න. ඉතින් බොඩි වොෂ් එකත් අනිවාර්යයෙන් මේගොල්ලෝ කරන දෙයක්. ඉතින් ඒකත් ඇප්‍රීෂিয়েට් කරන්න ඕනි. මොකද ඒගොල්ලන්ගේ හරි ක්වික් සර්විස්. එතකොට මම ඒක ගැන මේ විශේෂයෙන්ම කියන්න හේතුව හරි පිළිවෙලයි ඒගොල්ලන්ගේ වැඩ ටික. මට මොකද මාර මේ සැටිස්ෆැක්ෂන් එකක් ආවා මේගොල්ලන්ගේ වැඩ දිහා දැක්කම සර්විස් සෙන්ටර් එකේදී. ඉතින් මේ වොෂ් කරන ඒරියා එකට ඇත්තටම මම යන්නේ නැතුව ඉන්නත් හදලා පස්සේ කල්පනා කරා ඕගොල්ලන්ට පෙන්වන්න ඕනේ මොකද්ද වෙන්නේ කියන දේ. පොඩි හරි අයිඩියා එකක් ගන්න. ඉතින් මම තීරණය කරා හෙමින් හරි බොඩි වොෂ් කරන ඒරියා එක පැත්තට පොඩ්ඩක් යන්න ගිහිල්ලා පුළුවන් විදිහට වීඩියෝස් ටිකක් දාන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මම පයින් යන විනාඩියටත් ඒගොල්ලෝ වාහනේ වැඩ පටන් අරගෙන. ඉතින් හිතන්නකෝ මේ මාර ස්පීඩ් මේ මාර එෆිෂන්ට් සර්විස් එකක් දෙනවා ඒගොල්ලෝ. ඉතින් මට ඇත්තටම ලකුණු 10න් 10ක් දෙන්න පුළුවන් අද දවසේදී නම් මේ ඉතින් අද ෆ්‍රී සර්විස් එකක් වුණත් ඒගොල්ලෝ ඇත්තටම මාර විදියට මේ මාර ක්වික් සහ මේ එෆිෂන්ට් විදියට වැඩි කරගෙන යනවා. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ වාහනේ ෆයිනල් ස්ටෙප් එක විදියට වාහනේ ක්ලීන් වුණේ. ඉතින් ඔයගොල්ලෝ දිගටම වීඩියෝ එක එන්ජොයි කරන්න එහෙනම්. හැබැයි මේම දකින්නකොට නම් පොඩ්ඩක් හිතනවා පොඩ්ඩක් තව ටිකක් මේ වාහනේට ෂැම්පූ වැටුණා නම් හොඳයි කියලා. ඉතින් අද තමයි ඔන්න 1000 කිලෝමීටර්ස් මේ වුණාට පස්සේ අද තමයි MW එකට ආවේ. ඉතින් ඇත්තටම මාර මේ highly satisfied මේගොල්ලන්ගේ සර්විස් එක මේ කියන්න ඕනේ. මොකද ඇත්තටම මේ සර්විස් සෙන්ටර් එකේ නම් කිසිම ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ හරිය හොඳට වැඩේ කරනවා. ඉතින් බලාගෙන ඉන්න වීඩියෝ එකේ මම දාන්න තව දේවල් ටිකක්.
ඉතින් ඔන්න වාහනේ ඔක්කොම හොදලා කරලා ඉවර වෙලා ඔන්න ආව ඩීටේලින් සෙක්ෂන් එකට. ඩීටේලින් සෙක්ෂන් එකේ ඉතින් වාහනේ පිය දාලා ඒ වගේම වැක්ස් කරලා කාපට් ක්ලීන් කරලා ඇතුළේ ඩෑෂ්බෝඩ් පිය දාලා තමයි ඒගොල්ලෝ අපිට වාහනේ හෑන්ඩ් ඕවර් කරන්නේ. ඉතින් මෙන්න මෙහෙම විදිහට තමයි වාහනේ පිය දාන්න කලින් තිබ්බේ. ඉතින් මේ ඇතුළේ ඔයගොල්ලන්ට පේනවා නේද අමුතු දෙයක් කොළ පාටට පේනවා. වීඩියෝ එක බලන්නකෝ මොකක්ද කියලා බලාගත්ත හැකි. ඔයගොල්ලොත් ඒක අනිවාර්යෙන් ඉල්ල ගන්න දුන්නේ නැත්තම් විතරක්. වැඩි ඉතින් බලන්න දෙයක් නැති හින්දා මම ආයි ආවා කස්ටමර් වේටිං ඒරියා එකට. මොකද මේගොල්ලෝ කිව්වා වාහනේ සර්විස් එක ඉවර වෙලා මේ කෝල් එකක් දෙන්නම් කියලා. ඉතින් කෝල් එක දෙනකන් ඉතින් සුපුරුදු විදිහට ඇවිල්ලා මේ වාඩි වෙලා ඉන්න මම තීරණය කරා. ඉතින් ඇවිල්ලා විනාඩි 10ක් විතර යද්දි ආයි කෝල් එකක් ආව රිසෙප්ෂන් ඒරියා එකට එන්න සර්ගේ වාහනේ රෙඩි ගේට් පාස් එක අරගෙන වාහනේ කලෙක්ට් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න ගේට් පාස් එකත් අරගෙන මම ගියා වාහනේ ගාවට. වාහනේ අරගෙන දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. මෙතනදී ඔයගොල්ලන්ට කියන්න ඕනි සර්විස් එක කෙසේ වෙතත් highly satisfied වුණත් අනිවාර්යයෙන්ම වාහනේ හැමදේම චෙක් කරගන්න එක හොඳයි Tamanට. මොකද Taman සල්ලි දීලා ගත්ත වාහනේ නිසා හැමදේම අනිවාර්යයෙන්ම චෙක් කරගන්න. ස්පෙයා වීල් එකේ නම් හැමදේම පොඩ්ඩක් බලන්න. මේ Tamanගේ සේෆ්ටි එකට ඒක හොඳයි. ඉතින් ඔන්න ඔහම ගේට් පාස් එක අපි දීලා එක්සිට් එකේ සිකියුරිටි පොයින්ට් එකට ගේට් පාස් එක දීලා ඉතින් ඔන්න අපි ඉතින් නැවතත් අවිස්සා වෙල්ල බලා ගමන් කරන්න සූදානම. ඉතින් වෙල්කම් ටු ට්‍රැවල් විත් මැග්නා. ඉතින් වීඩියෝ එක බලන්න අද කරේ 1000 කිලෝමීටර්ස් වලින් කරන ඉන්ස්පෙක්ෂන් එක. ඇත්තටම මේක සර්විස් එකකට වඩා කරන ඉන්ස්පෙක්ෂන් එකක්. ඉතින් හැම තේ මේගොල්ලෝ බැලුවා වාහනේ හැම දේ මේගොල්ලෝ බැලුවා මම ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒගොල්ලෝ ඉන්ස්පෙක්ෂන් එක කරේ. මේ ලිස්ට් එක තමයි ඉන්ස්පෙක්ෂන් ලිස්ට් එක. ඒත් එක්කම අපිට හම්බුණා ලස්සන මයික්‍රෝෆයිබර් ක්ලෝත් එකක්. ඉතින් වාහනේට Nissan කම්පැනි එකක් දැන් අපි ගැන ටික ටික හිතන්න පටන් අරන් වගේ. ඉතින් හරි එහෙනම් ඉස්සරහට ලස්සන වීඩියෝස් ටිකක් බලන්න අනිවාර්යෙන් subscribe කරලා තියාගෙන ඉන්න. එහෙනම් ගිහිල්ලා ජය වේවා හැමෝටම. තරුවියන් යට රනින් දිලෙනා උකුල් තල දිව සුවයි ගෙනෙනා නොරා පිරිනිතු රහස් කියනා සුරංගන ගීගත අවදි කරනා